කොහොමද ඔයාලට මේ පාර මගේ වීඩියෝ එක මේ වෙද්දි මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම මේ පාර වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද මම මගේ ඉසු වෙනුවෙන් එයාගේ බර්ත්ඩේ එකට කොහොමද රෙඩි වුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මග අරගන්න එපා චුට්ටක්වත්. මම මේ පාර එයාගේ බර්ත්ඩේ එක විශේෂයක් කරන්න හිතුවා. ඉතින් ඒ කොහොමද මොනවාද කියලා බලන්නත් එක්කම අපේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න. Hello ළමයි. Welcome to my Mr. and Mrs. V YouTube channel. මේ පාර නොවැම්බර් මාසේ පොය දවසේ ඉසුගේ නැන්දලා අපේ ගෙදර ආපු නිසා අපි එයාලටයි අපිටයි දෙගොල්ලන්ටම වෙනසක් වෙන්නත් එක්ක කොහේ හරි නාන්න යන්න හිතුවා. යෝජනාවට එයාලා තුඩින්ම කැමති වුණ නිසා අපි ඉක්මනින්ම ලෑස්ති වුණා නාන්න යන හොඳ තැනක් බලන්න. ඔයාලා කුරුණෑගල කෙනෙක් නම් මම මේ දැන් යන තැන ඔයාලා කලින්ම දන්නව ඇති. මේ පේන්නේ කුරුණෑගල බේසම. අපි ආවෙත් මුල්ම වතාවට තමා. අපේ කට්ටිය ඉතින් වතුරට බැහැලා ගොඩ වෙලාවක් නටනට හිටියා. ඒ නාලා ඉවර වෙලා යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. දැන් නම් මේ යන්නේ අපි තැම්පානේ ජලාශයට. පොය දවස්වලට විතරක් විවෘත වෙන නිසා මෙතන සාමාන්‍යයෙන් ඒ දිනවලට ලොකු පිරිසක් ඉන්නවා. හැබැයි අපි යනකොට නම් වෙලාව ගොඩක් හවස් වුණ නිසා අපිට උඩ පැත්තට යන්න ලැබුණේ නැහැ. වීඩියෝ එකේ මුලම මම කිව්වනේ මගේ ඉස්සුගේ බර්ත්ඩේ එකට මම ලෑස්ති වුණේ කොහොමද කියලා කියනවා කියලා. එයාගේ බර්ත්ඩේ එක තිබුණේ නොවැම්බර් මාසේ 8 වෙනිදා. මං ඉතින් ගොඩාක් දේවල් මාස 2කට කලින් විතර ඉඳලා ප්ලෑන් කරා. ඔන්න ඉතින් අද නම් මේ වීඩියෝ එක කරන්නේ මම ඉස්සරහට දාන්න තියෙන වීඩියෝ එකකට ඕන නිසා අද 10 වෙනි මාසේ 17 වෙනිදා. දැන් නම් වෙලාව 9යි ගාණක්. ඉසුගේ බර්ත්ඩේ එකට මම සර්ප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. එයා හිතන්නේවත් නැති විදිහට. ඒ හින්දා එයාගේ බර්ත්ඩේ එකේ සංඛ්‍යාවට gift වගේක් රෙඩි කරන්න මම මොනවාද ගන්නේ gift කියලා තමයි අද මම මේ වෙලාවේදී නෝට් ඩවුන් කරන්න හිතුවේ. ඉතින් අපි බලමු මොනවද එයාට ගන්න කියලා. මේ වීඩියෝ එක නම් අප්ලෝඩ් කරන්නේ ඊළඟ මාසේ. ඉතින් කියන්නේ නොවැම්බර් වල. මේක යද්දි නම් ඔයාලා නොවැම්බර් වල තමයි බලන්නේ. ඔන්න ඉතින් ඒ වෙලාවේ ඉඳලා මතක් වුණ හැම වෙලාවකම එයාට දෙන්න පුළුවන් එයාට මේ වෙලාවේ ඕන කරන දේවල් මම මගේ නෝට් පෑඩ් එකේ සටහන් කරගත්තා. ඉසුගේ බර්ත්ඩේ එක දවසට එයාත් එක්ක අපි ටිකක් දුරකට ඇවිදින්න යන්න හිතුවා. ඒ නිසා එයාගේ බර්ත්ඩේ එක දවසේ අඳින්න ඇඳුම් කීපයක් ගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මට ගිය සතියේ නම් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණා. ඒ වුණාට මම මේ සතියේ නම් කොහොම හරි වීඩියෝ එකක් දානවම කියලා තමයි හිතුවේ. අද ඉසුගේ අම්මට බෙහෙත් ගන්න යන්න තිබුණ දවසක් නිසා අපි ඉක්මනින්ම බඩු ටික අරගෙන ගෙදර ආවා. අම්මා ඉසු එක බෙහෙත් ගන්න ගියපු වෙලාවේ මං ඉක්මනින්ම ලෑස්ති වුණේ එයාගේ බර්ත්ඩේ එකට ගත්තු තෑගි කීපයක් රැප් කරන්න. මොකද එයා ඉන්න වෙලාවට මට මේවා කරන්න බැහැනේ. ඒ නිසා මම පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරන්න හිතුවා. දැන් නම් මේ රැප් කරන්නේ ඉසුගේ කේක් එක ඇතුලේ හංගලා තියෙන තෑග්ග තමයි. ඉසුගේ බර්ත්ඩේ එක දවසට මම සැලසුම් කරගෙන ඉන්න හැම දෙයක්ම ඒ වෙලාවට වීඩියෝ කරගන්න අපහසු නිසා මම හිතුවා ඒ දේවල් එක වීඩියෝ එකකින් ඔයාලට ගේන්න. හායි ළමයි. මම මෙන්න මේ කන ගමන් තමයි අද වීඩියෝ එක ගේන්නේ. ඉසුගේ බර්ත්ඩේ එකට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් කරන්න හිතුවා. ඒ කියන්නේ එයාගේ උපන්දිනේ පටන් ගන්න වෙලාව ඉඳලා ඉවර වෙනකම්ම එයාට කේක විදිහේ සර්ප්‍රයිසස් දෙන්න හිතුවා. ඉතින් මං ආසාවෙන් මං ආදරය කරන කෙනාට කරන ඒවා නිසා ඉතින් මං ගොඩාක් ලොකු කැමැත්තකින් තමයි මේ දේවල් ලෑස්ති කරේ.
මම වීඩියෝස් වලින් කරන්න බැරි වුණ ටික තමයි මේ විදිහට වීඩියෝ එකකින් ගේන්න හිතුවේ. මොකද මම ප්ලෑන් කරපු හැමදේම මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එක මට වෙලාව ඔෆිස් යන්න තියෙන නිසා වෙලාව තියෙන වෙලාවට තමයි මම මේ හැමදේම ප්ලෑන් කරලා කරගත්තේ. ඉතින් මම මුලින් මෙයාගේ දවස වැටුනේ වීකෙන්ඩ් එකේ. ඒ නිසා මම වීකෙන්ඩ් එකට මගේ ඔෆිස් එකේ පැත්තත් හැමදේම බැලන්ස් කරලා තමයි මේ දේවල් ලෑස්ති කරගත්තේ. මුලින්ම වෙහිකල් සර්ප්‍රයිස් එකක් දාගත්තා. ඊට පස්සේ උදේම අපි දෙන්න පන්සල් යන්න හිතුවා. සහ මම එයාට ඔක්තෝබර් මාසයේදී චිට්ස් වගේකින් තෝරන්න තිබුණා. එයා කැමති පැත්ත මොනවා හරි කැමති පැති වලින් මම චිට්ස් වගේ කියලා එයාට ඒක තෝරන්න තිබුණා. ඉතින් එයා තීරුවේ කොහෙද කියලා ඊළඟ වීඩියෝ එකේ දාලා බලන්න. ඉතින් අපි ලස්සන කබාන ටයිප් රෙස්ටෝරන්ට් එකට වගේ ගියා. අතරම හරිම ලස්සනයි කෝටේජ් එකක් වගේ. ඉතින් ඒක වීඩියෝ එක එන්නේ ඔක්කොම ඊළඟ වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට බලන්න. සහ මම පොඩි ඇඩ් එකක් මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන මියුසික් ගැන වැඩි හිතන්න එපා. මොකද මේ වෙලාවේ කට්ටිය ටීවී බලන ගමන් තමයි ඉන්නේ. මම මේක කන්න මාරම කැමතියි. ඉතින් කවුරු හරි මේක කන්න කැමති නම් වෙලාවක් කලාවක් නැහැ කියලා ඔයාලම දන්නවා. මම නම් මේක දවල්ට හම්බුණත් උදේට හම්බුණත් රාත්‍රියට හම්බුණත් කනවා. මම මේවට එච්චරට ආසයි. මේ තියෙන චොකෝස්. ඉතින් මම ගෙනාවේ පොඩි චොකෝස් පැකට් දෙකක්. කන්න ආසයි ඒ නිසා. ඉතින් මේව කන්න ළමයි මේ වගේ රස කෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. තව ඉසු කියන්නේ අපිට තියෙන කොහොමද ට්‍රේනර් එකක් නේ. ඒ නිසා විදියට තමයි මම මගේ ඉසුගේ දවස මට පුළුවන් විදියට සැලසුම් කරේ. එයාගේ මූණ හිනාව දකින්න එක තමයි ඉතින් මගේ ලොකුම සතුට. අද වීඩියෝ එක නම් මගේ අනිත් වීඩියෝස් වගේ නෙමෙයි. දින කිහිපයක වීඩියෝස් කිහිපයක්ම එකතු කරලා තමයි අද වීඩියෝ එක මට හදන්න ඕනේ. මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉසුගේ දවස මම මේ විදිහට සැලසුම් කරා වගේම එයාගේ උපන්දිනයේ දවසේදී මම මුලින් ඉඳලා අගටම ඔයාලත් එක්ක හැම එකක්ම බෙදා ගන්න හිතුවා. මම ඒක ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවා. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕනේ. ඔන්න ඉතින් අද දිනේ වැඩ කටයුතු මේ වෙද්දී නම් ගොඩක් දුරට ඉවර කරලා තමයි තියෙන්නේ. මං හරි ආසයිනේ මං ඉන්න වටපිටාව සුවඳට ලස්සනට තියාගන්න. මම මේක ගත්තේ ටෙමු ඇප් එකෙන්. ටෙමු එකෙන් ගෙන්නගත්තු සුවඳ ඉටිපන්දමක් තමයි මම මේ පත්තු කරන්නේ. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට මං ගොඩක් ආදරෙන් ස්තුති කරනවා වගේම ඊළඟ වීඩියෝ එක බලන්නත් අනිවාර්යයෙන්ම අපි එක්ක එකතු වෙන්න. ඉතින් අපි ගිහින් එන්නම්. ඔයාලා ගොඩක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්න.